ආයුබෝවන් MMR channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ මාළු මිරිසුයි අර්ථාපල් අලයි එකට දාලා කිරට හොදි එකක්. මේ විදිහට හැදුවාම හරිම රසයි. ඉතින් මේ විදිහට හදලා බත් පාන් රොටි මේ ඕන දෙයක් එක්ක රස බලන්න පුළුවන්. ගොඩක් රස හොදි එකක්. ඉතින් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා වීඩියෝ බලන්නේ මගේ channel එකේ තාමත් subscribe කරලා නෙවෙයි නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයාලා දාන like එක comment එක මට ගොඩාක් වටිනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මාළු මිරිස් මේ වගේ හැඩයකට කපා ගන්නවා. ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. කපාගෙන පිරිසිදු භාජනයකට එකතු කරගන්න. අලගෙඩි දෙකකුත් ගොඩක්ම ලොකුවට නැතුව සාමාන්‍ය ප්‍රමාණයට කපලා මම එකතු කරගන්නවා. පොඩි අලගෙඩි දෙකක් තමයි එකතු කරගන්නේ. දැන් බීලුණු ගෙඩි භාගයක් පොඩියට කපලා එකතු කරගන්නවා. සුදු ලුණු බික් 2-3ක් මම කපලා එකතු කරගන්නවා. අමු මිරිස් පොඩි කරලකුත් මම කපලා එකතු කරගන්නවා. මෙතනදී කියන්න ඕනේ අමු මිරිස් අත්‍යවශ්‍යම නැහැ. මාළු මිරිස් තියෙනවනේ. ඉතින් ඔයාලා කැමති නම් එකතු කරගන්න. දැන් රම්පි කරපිංච එකතු කරගන්නවා. කුරුඳු පොත්තක් එකතු කරගන්නවා. ඊට අමතරව මම එකතු කරගන්නවා උළුහාල් තේ හැඳි කාලක්, රස අණුව ලුණු, කහ කුඩු ස්වල්පයක්, අමු 3-5 තේ හැඳි එකක්, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි කාලක්, අබ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් වර්ග අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. මම අද මේ හොදි එක හදන්නේ පාන් කන්න. දැන් දිය කිරි ටික එකතු කරනවා. ඒ කියන්නේ අර දෙවෙනි කිරයි තුන්වෙනි කිරයි මේ දෙකම එකට එකතු කරනවා. පළවෙනි කිර වෙනම අයින් කරලා අරන් තියාගන්න. දැන් හොඳට මිශ්‍ර කරලා ලිපේ තියාගන්නවා. මෙන්න මේ වගේ වළඳ හොඳට රත් වෙලා හොදි එක උතුරාගෙන එනකොට හොඳට හැඳි ගන්න. ඊට පස්සේ ගින්දර අඩු කරලා පියනකින් වහලා උයා ගන්න. ගොඩාක්ම ගින්දර අඩු කරලා අල ටික තැම්බෙනකම් උයා ගන්න. දැන් අල එක තැම්බිලා දැන් මිටි කිරි ටික එකතු කරලා ඒ ගමම්ම තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා එකතු කරගන්නවා. එක දිගටම කිරි ටික උතුරනකන් නොනවත්වාම හැඳි ගන්න. නැත්තම් කිරි ටික කැටි ගැහෙන්න බලනවා. මෙන්න මේ වගේ කිරි ටික උතුරනකොට ලිප ඕෆ් කරගන්න. ඉතින් ලිප ඕෆ් කරලත් පොඩි වෙලාවක් හොඳට හැඳි ගන්න කිරි හොද්ද හොඳයි. නැත්නම් වළඳි රස්නෙට හොදි එක කැටි ගැහෙන්න බලනවා. ඒ නිසා හොඳට හැඳි ගන්න මතක තියාගන්න. දැන් මාළු මිරිස් අල එකට දාලා හදාගත්ත හොදි එක හදලා ඉවරයි. මේ හොදි එක හරිම රසයි. බත් පාන් රොටි මේ ඕන දෙයක් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් තවත් රසවත් රෙසිපි එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.